හායි අස්ලොග් අපි අපේ රොන්තෙත් එක්ක මේ පාරගියේ ගංගාරාම සීමා මාලිකය බලන්න. ඔව් ගොඩක් දුර ඇතක නන් නෙවෙයි. අපි හැමෝම හරියට කොළඹ දිව්වට මේ වගේ ලස්සන නිර්මාණයක් බලන්න නිදහසේ යන්න වෙලාවක් නෑනේ ඉතින්. හැබැයි ඉතින් මේක ඇත්තම සුන්දරත්වය විඳින්න ඕනි නම් යන්න ඕනි රැක්ම තමයි. මේ සීමා මාලකය වන්දනීය බෞද්ධ නිර්මාණයක්. විවිධ මුද්‍රා දක්වන හිඳිබුදු පිළිම වගේම බෞද්ධ ආගමික සංකේතයන්ගෙන් පිරිච්ච වන්දනීය තැනක්. ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගේ තවත් අගනා නිර්මාණයක්. 1979 දී තනා නිම කර ඇත්තේ 19 වන සියවසේ මුල් භාගයේදී ඉදි කළ මුල් නිර්මාණය ක්‍රමයෙන් බේරවැවේ ගිලී යාමෙන් අනතුරුවලු. ඔයාලා දන්නවද ඒ පැරණි සීමා මාලකය ගොඩනගලා තියෙන්නේ ලී කුරුණු මත කියලා? ඒ වගේම තවත් අපූර්ව සිදුවීමක් තියෙනවා. මේක නම් ගොඩාක් අය නොදන්න කතාවක්. මම ඔයාලට මුලදි කිව්වේ 19 වන සියවසේදී මේ සීමා මාලකය ක්‍රමක්‍රමයෙන් බේරවැවේ ගිලුණයි කියලා. ඉතින් මේ සිදුවීමත් එක්ක මේ නිර්මාණය අලුතින් නිර්මාණය කරන්න උදව් කරලා තියෙන්නේ මුස්ලිම් ජාතික මුසාජි කියන පවුල විසින්. එහෙම කරලා තියෙන්නේ එයාලගේ මියගිය පුතාව සිහිපත් කරන්නලු. ඉතින් එහෙම බැලුවහම මේ නිර්මාණය ආගමික සහජීවනය ගැන ලොකු උදාහරණයක්. මේ සීමා මාලකය වේදිකා 3කින් යුක්තයි. ප්‍රධාන වේදිකාවේ තියෙන්නේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වඩම්වන ලද බෝධි ශාඛාවක්. මෙතන තියෙන තවත් විශ්මිත දෙයක් තමයි මේ සතර කොන්වල ශිව දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට වගේම ගණ දෙවියන් වෙනුවනුත් කුටි හදලා තියෙනවා. කොළඹ කිව්වහම හැමෝටම මතක් වෙන්නේ බිල්ඩින් ගොඩක් වුණාට මේ වගේ හිත නිවන ලස්සන තැනුත් තියෙනවා. ඔන්න ඉතින් මේ විශ්මිත නිර්මාණය වැඳ පුදාගෙන ඉවර වෙනකොට දෙන්නෙක් කෝලම් කරන්න පටන් අරගෙන ඔන්න ඔය වගේ ලස්සන හිත නිවන අත්දැකීම්කුත් අරගෙන අපි යන්න තමයි හදන්නේ. ඉතින් අස්ලොග් අපි අපේ රොන්දෙත් එක්ක ඔයාලට ගෙනාපු මේ අතීත කතාව ගොඩක් අය නොදන්න කතාවක් වෙන්න ඕනි.
අපිත් එක්ක ඉඳපු ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ අපිව ලයික් කරලා තවත් අයට බලන්න මේක ෂෙයා කරන්න කියලා. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකං අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි අස්ලොක් අපේ රෝන්දේ.